ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි අපි පුළුහම් විදිහකට ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මේ මාර්ගය වඩා ගන්න එකම තමයි අපි කල යුතු වෙන්නේ පින්වත්නි. අතුව අපි අනිත් කරන ක්‍රියාවන් හොඳයි. අනිත් කරන ක්‍රියාවන් හොඳයි. හැබැයි වඩාත් ඵලදායී වෙන්නේ මේ මාර්ගය වඩා ගන්න අවස්ථාව ලැබුණොත් විතරයි. එතකොට මේ මාර්ගය වඩා ගන්නව කියන එකත් පින්වත්නි ඥානවන්ත කෙනෙකුට ඇරෙන්න වෙනත් කෙනෙකුට සාමාන්‍යයෙන් කරගන්න අපහසුයි. ඒ අපහසුතාවයේ තියෙන මොකද මේකේ මාර්ගයේ වඩන්න නම් අනිවාර්යයෙන්ම මේ දැක්ම වෙනස් කරගන්න ඕන. පළවෙනි එකම තමයි දැක්ම වෙනස් වීම. අන්න ඉතින් දැන් ඕගොල්ලන්ට මම විස්තර කරා දැන් දාන සීල භාවනා කියලා කියනකොට ත්‍රිවිධ වූ පුණ්‍යක්‍රියාව. ඉතින් දාන සීල භාවනාව කරනකොට ඒ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් අපිට ස්වර්ගයට යන්න පුළුවන්. එතකොට අපි ඇත්ත වශයෙන්ම මේ දාන සීල දැන් මේක තේරුම් ගන්න දාන සීල භාවනා කරන සියලු දෙනාම ස්වර්ගයටද යන්නේ? එහෙමද? නෑ ඉතින් සතර පායට යයිද සමහර අය? එහෙමද? නෑ මේක තේරුම් ගන්න. දාන සීල භාවනා කරන අය නිවන් දකින්න වැඩ පිළිවෙලටත් යනවා. හැබැයි ස්වර්ගයටත් යනවා. සමහර අය පහලටත් වැටෙනවා. මාර ප්‍රශ්නේ නේ. ඒතර දාන සීල භාවනා කියන්නේ පුණ්‍යක්‍රියාව. හැබැයි ප්‍රශ්නේ මම කිව්වේ ඒක නෙමෙයි. මං කිව්වේ දාන සීල භාවනා කරන අය. එතකොට දාන සීල භාවනා කරන අය ස්වර්ගයටත් යයි පහළටත් වැටෙයි නිවන් දකින්නත් පුළුවන් වෙයි. එතකොට මේක තේරුම් ගන්න මේ දාන සීල භාවනාව කිරීම තුල නෙමෙයි මේක මේ වෙන්නේ. ඒකට පවත්වන සිත අනුව ආන්න දැන් අපි කෙනෙක් දාන දෙනවා. එයා දාන දෙනවා. හැබැයි අර ආත්ම දෘෂ්ටියක් පෝෂණය වෙන විදිහට ආත්ම දෘෂ්ටිය පෝෂණය වෙන විදිහට ස්වර්ගයට යන්න හිතාගෙන එයා දානය දෙනවා. එතකොට එහෙම වෙනකොට ආන්න එයා ස්වර්ගයට යනවා. එතකොට කෙනෙක් දානයක් දෙන්න පුළුවන් ආත්ම දෘෂ්ටිය පෝෂණය නොවන විදිහට. එතකොට එයා ස්වර්ගයට යන්නේ නැහැ පින්වත්නි. අන්න බලන්නකෝ. එහෙනම් මේ දාන සීල භාවනා එතෙන්දී දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් දාන සීල භාවනා ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව නම් එහෙනම් දාන සීල භාවනා අපිට කරන්න ඕනේ අපි මේ මාර්ගයේ වඩන වැඩ පිළිවෙල තමයි අපි යන්නේ කියලා. එහෙම නෑ. මේ බාහිර කරන කිසිම ක්‍රියාකාරකමක ත්‍රිවිධ පුණ්‍ය ඒ කියන්නේ පින් කියන එකක්වත් කුසල් කියන එකක්වත් නෙමෙයි. පව් කියන එකක්වත් පින් කියන එකක්වත් කුසල් කියන එකක්වත් බාහිර කරන කිසිම එකක නැහැ. ඒක මතක තියාගන්න. ඒ තියෙන්නේ බාහිර කරන දේ අනුව පවත්වන හිත මත තමයි බාහිර කරන එක අනුව පැවැත්වුවොත් වැරදි විදියට හිත අකුසල්. පැවැත්වුවොත් ශ්‍රද්ධාවන්ත විදියට